ජෙසුපීටයි ඔබ සිරු දෙනාට. අපි මතක තියාගමු හොඳින්ම අපි ඉන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමට ආසන්න යුගයකයි. එනම් උන්වහන්සේගේ වචනය කියා තිබෙන ලෙසම අපි ඉන්නේ අවසාන කාලයේ මුල් අදියරේ. ඒ නිසා අපි අවදි වෙමු දේව වචනයට. අවසාන කාලයට අපි බය වෙන්න ඕනේ නැහැ. අපි ජයාන්විතව ඒ දේව වචනයට ශක්තිමත්ව අවදි වෙන්නට ඕන යුගයක බව අපි නිතැතින්ම මතක් කරගන්න ඕන. විශේෂම මේ ලෝකය අපේ අවධානය අරගෙන යන්නේ වඩා ලෞකිකත්වයට සහ පාරිභෝජනවාදයටයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය ස්වර්ගීක රාජ්‍යයක්. උන්වහන්සේගේ ඒ රාජ්‍ය පාලනය අපේ කල්පනාව ඉලක්ක ගත කරන්නේ උන්වහන්සේගේ ස්වර්ගීක වටිනාකම් දෙසටයි. ඒ නිසා අද දවසේදී මේ සත්‍ය පුරාවට අපිට ආරාධනා කරන දේව වචනයේ ලියවිලි හරහා අපි අපේ අවධානය යොමු කරමු. දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 13 සහ 14 වගන්ති මෙලෙස අපේ අවධානය රැගෙන යනවා. මම රාත්‍රී දර්ශනවලදී දුටිමි. බලව අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමිණේය. ඒ තැනන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූ සේක. සියලු ජනයන්ද, ජාතීන්ද, භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද, ගෞරවයද, රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාලික ආණ්ඩුවක්ය. උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය. මෙන්න බලන්න. දේව වචනේ පැරණි ගිවිසුමේ දානියෙල් කරුණකොටගෙන අපේ අවධානය යොමු කරනවා. දේව රාජ්‍යයක තියෙන වටිනා ලක්ෂණ ගැන සහ දේව රාජ්‍යයේ රාජකීයත්වය හොබවන රජ කෙනෙක් වෙතට ඒ රජතුමාගේ ආණ්ඩු පාලනය ගැනත් ඒ රජතුමාට පැවරෙන ආණ්ඩු බලය ගැනත් මේ මුළු විශ්වයේ තියෙන ආධිපත්‍යය ගැනත් එහිදි කතා කරනවා. ප්‍රේමන්තනි, අපි අපේ අවධානය මේ ලෞකිකත්වය අභිබවා යන, මේ පාරිභෝජනවාදය අභිබවා යන දේව රාජ්‍යයේ වටිනාකම් දෙසට, දේව රාජ්‍යයේ රාජකීයත්වයට සහ ඒ රජතුමා වෙතට, ඒ රජතුමාගේ වචන දෙසට, ඒ රජතුමාගේ දිව්‍ය ආදරණීය ආණ්ඩු බලය දෙසට අපේ අවධානය යොමු කරමුද? මෙන්න බලන්න, ශුද්ධ ලියවිල්ලේ නව ගිවිසුමේ මොකක්ද මේ පැරණි ගිවිසුමට සම්බන්ධ රජතුමාගේ කතාව ගැන අවධානය යොමු කරවන්නේ. යොහන් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්ති සිට මෙලෙස සඳහන් වෙනවා. එබැවින් පිලාත් නැවත ප්‍රතෝරියම් ශාලාවට ඇතුල්ව යේසුස් වහන්සේ කැඳවා, "නුඹ යුදෙව්වන්ගේ රජද?" උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින්, "නුඹම මේක කියනවාද? නොහොත වෙන අය මා ගැන නුඹට මේක කීවෝදැයි ඇසූසේක." පිලාත් උත්තර දෙමින්, "මම යුදෙව්වෙක්ද? නුඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට බාර දුන්නෝය. නුඹ කලේ මොකක්දැයි ඇසුවේය." යේසුස් වහන්සේ උත්තර දෙමින්, "මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධ වී නම් යුදෙව්වරුන්ට මා බාරදුනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. නමුත් දැන් මාගේ රාජ්‍ය මෙලොවින් නොවේ යයි කීසේක." එබැවින් පිලාත්, "එසේ වී නම් නුඹ රජෙක් දැයි" උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින්, "මම රජෙක් යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපිද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසති" කීසේක. ඔබට පේනවද පැරණි ගිවිසුමේ දානියෙල් කරුණකොටගෙන ඒ කතා කරන දේව රාජ්‍යයේ අධිපතිකම ගැන? මෙන්න එය සනාථ කරනවා නව ගිවිසුමේදී යේසුස් වහන්සේ ඒ රාජ්‍යයේ
එනම් උදාවෙන්නට යන දිව්‍යමය රාජ්‍ය ආණ්ඩු බලයේ රජතුමා යේසුස් වහන්සේම බව. ඒ විතරක් නෙවෙයි, යේසුස් වහන්සේ කියනවා ඒ ආණ්ඩු බලය, ඒ රාජකීයත්වය මේ භූමියෙන් මේ පොළොවෙන් නැගී එන දෙයක් නෙවෙයි. ඒක ඉහලින් සහ ඒක ස්වර්ගික රාජ්‍යයක් බව. ඒ නිසා අපේ අවධානය මේ උදාවෙමින් යන මේ පොළොවේ තියෙන විවිධ පාරිභෝජන ලෞකිකත්වයට අපේ අවධානය ඇදගෙන යන දේවල් කෙරෙහි නෙවෙයි අපේ අවධානය තියන්න ඕන. යේසුස් වහන්සේ මොනවද අපිට කියලා තියෙන්නේ? කොයි විදිහටද අපේ ජීවිත ගත කරන්න ඕනේ? මොකක්ද ඒ වෙනුවෙන් ශුද්ධ බයිබලයේ අපිට උගන්වන්නේ? අපේ අවධානය ඒ පිණිස යොමු කරන්නට තියෙනවා. මෙන්න අද දවසේදී මේ සතියට ගීතාවලිය ගීතිකාවේ අපේ ප්‍රතිචාරය අරගෙන යන පිළිවෙල බලන්න. ගීතාවලිය 93 වෙනි ගීතිකාව. ස්වාමින් වහන්සේ රජකම් කරනසේක, උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක. ස්වාමින් වහන්සේ පැළඳ සිටිනසේක. උන්වහන්සේ ශක්තිය නැමැති ඉඟපටිය බැඳගෙන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ. ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක. ස්වාමීනි, ජලධාරාවෝ නැගුණෝය. ජලධාරාවෝ ශබ්ද නැගුවෝය. ජලධාරාවෝ රැළ නගිති. මහත් ජලഘോഷාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමින් වහන්සේ බලවත්ය. ඔබගේ ශික්ෂා ඉතා ස්ථීරය. ස්වාමිනී, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය. මෙලෙස දෙවියන් වහන්සේගේ දිව්‍ය වචනයට, දිව්‍ය රාජ්‍ය ආණ්ඩු බලයේ ඒ ආරාධනයට අපේ අවධානය යොමු කරමින් ශුද්ධ බයිබලය තුළ ඇවිදිමින් අපේ ජීවිත දෙවිඳුන්ට ප්‍රසන්න ජීවිත බවට පරිවර්තනය කරගනිමු. එලෙස වන පිණිස දෙවියන් වහන්සේ ඔබටත් මටත් උපකාර කරන සේක්වා. ජේසු පිහිටයි.